Hi guys, welcome and welcome back to my YouTube channel. So මම හිතනවා වෙනදා වගේම ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇත කියලා. ඔයාලට මං කියන එක ඇහෙනව නේද? Let me check. Hi guys, welcome and welcome back to my YouTube channel. ඉතින් මං හිතනවා වෙනදා වගේම මගේ ආදරණීය යාළුවෝ ටික ගොඩාක් හොඳින් ඇත කියලා. ඉතින් මුලින්ම මං කියන්න ඕනේ මම අන්තිමටම අප්ලෝඩ් කරපු බ්ලොග් එක ඉතින් ගොඩාක් දෙනෙක් බලලා තිබ්බා. ඉතින් මට ඒකට ගොඩාක් සතුටුයි. ඉතින් මම ඔයාලා හැමෝටම ගොඩාක් thank you කියලා කියනවා first of all. මම ආසාවෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න දෙයක්. ඉතින් ඔයාලා ඒ විදිහට වැළඳ ගන්නවා කියන්නේ ඉතින් මට ඒක ගොඩාක් සතුටුයි. ඒ විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් මට කමෙන්ට් කරලා එයාලගේ ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මම හිතුවා ඒ ප්‍රශ්න වලට උත්තර මම වෙනම vlog එකකින් අරගෙන එන්නම් කියලා. මං හිතන්නේ මගේ ඒ vlog එක 34000ක් කියන්නේ 34k reach වෙලා තියෙනවා. ඉතින් මට ඒකට ගොඩක් සතුටුයි. ඉතින් ඒ නිසාමත් නෙමෙයි මොකද මේක මම ගොඩක් ආසාවෙන් කරන දෙයක්. ඉතින් මේක මට හිතුණා ඉතින් ඔයාලත් එක්ක මම කරන දේ ඔයාලත් එක්ක බෙදා ගන්න, ෂෙයා කරගන්න. ඉතින් ඒ නිසාම මම හිතුවා ඔයාලට අද vlog එකක් අරගෙන එන්න. අද vlog එකකින් මම ඔයාලට අරගෙන එන්නේ shoulder workout එකක්. එහෙම නැත්නම් upper body එක කොහොමද ලස්සනට හදාගන්නේ කියලා. shoulder workout එකක් කිව්වම ඔයාලට ඒ පිළිබඳව ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාලා ඒක මගෙන් අහන්න. මම ඔයාලට ඒ ප්‍රශ්න වලට උත්තර අනිවාර්යයෙන්ම අරගෙන එන්න. ඉතින් අපි අද බලමු shoulder workout එකක්. එහෙම නැත්නම් girl කෙනෙක්ගේ upper body එක කොහොමද ලස්සනට හදාගන්නේ. මං හරි කැමති ෆිට්නස් කරලා ලස්සනට ෆිගර් එක හදාගෙන ලස්සනට මේන්ටේන් කරගෙන ඉන්න. ඉතින් මං හිතනවා ගොඩක් දෙනෙක් කැමති ඇති සහ ගොඩක් දෙනෙක් අයිඩියා එකක් නැහැ කොහොමද ඒක කරගන්නේ කොහොමද මං හිතන්නේ ඔයාලට දැන් පොඩි හරි අයිඩියා එකක් තියෙනවා කොහොමද ලෙග් වර්ක්අවුට් එකක් කරගන්නේ කියලා. ඉතින් මම දැක්ක කමෙන්ට්ස් වලින් මට හිතන දේ තමයි ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා අප බොඩි වර්ක්අවුට් එකක් එහෙම නැත්නම් ෂෝල්ඩර් වර්ක්අවුට් එකක් එහෙම නැත්නම් චෙස්ට් වර්ක්අවුට් එකක් කොහොමද කරගන්නේ කියලා. ඉතින් මම මෙතනින් එහාට දිගින් දිගටම ඔයාලට ලස්සනම vlogs අරගෙන එන්න. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ shoulder workout vlog එක. ඉතින් හරියටම අප බොඩි වර්ක්අවුට් එකක් shoulder workout එකක් කොහොමද කරගන්නේ කියලා මම ඔයාලට අද මේ vlog එකෙන් පෙන්නනවා. ඉතින් මේ vlog එක පුරාවටම බලාගෙන හිටියොත් ඔයාලට අයිඩියා එකක් එයි කොහොමද මේ shoulder workout එක කරන්න කියලා. එහෙනම් අපි workout එක කරන්න යමු. ඉතින් එහෙනම් මම ඔයාලව ජොයින් කරගන්නම් මාත් එක්ක workout එක කරන්න. මම කොහොමද මගේ shoulder workout එක කරලා ලස්සනට අප බොඩි එක හදාගන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. මට අවුට්ෆිට් දෙකක් තියෙනවා. මම දන්නේ නැහැ මම මොකක්ද අඳින්නේ කියලා. හරි. මට මේ තාම මම අර හුරු වෙලා නැහැ මේ මම දන්නේ මට තාම නිකන් awkward feeling එකක්. මම හිතන්නේ ඔයාලට මම කියන එක ඇහෙයි. sorry guys මේ මම පොඩක් මේ voice එක පොඩක් loud කතා කරනවා නම් මට සමාව වෙන්න. අනිත් එක තමයි මම ඔයාලට කියන්න ඕනේ මේ මම ජිම් එකට එන්නේ work ඉවර වෙලානේ. ඉතින් ඒ හින්දා මට ගොඩාක් බඩු මේ මම work කරන්න යද්දි අරගෙන යන්න බෑ. ඉතින් මම මගේ shake එක අනිවාර්යෙන්ම මේ mixer එක එහෙම නැත්නම් shake එක මම අනිවාර්යෙන්ම දාලා යනවා. ඉතින් ඒ හින්දා මේක හොඳ ඇඩ්වයිස් එකක් නෙමෙයි ප්‍රී වර්ක්අවුට් එක ගන්න. මොකද ප්‍රී වර්ක්අවුට් එක අනිවාර්යෙන්ම ඔයා වර්ක්අවුට් කරන්න කලින් විනාඩි 20කට 30කට කලින්වත් අනිවාර්යෙන් ප්‍රී වර්ක්අවුට් එක අරගන්න ඕනේ. හැබැයි මම දන්නේ මට විනාඩි 20කට හරි 30කට හරි ප්‍රී වර්ක්අවුට් එක ගොඩක් කලින් ගත්තොත් එහෙනම් මට ඒක වැඩ කරන්නේ. මම දන්නේ ඒක මටද කියලා. ඉතින් ඒ හින්දා හරිම විදිය ප්‍රී වර්ක්අවුට් එකක් ගද්දි අනිවාර්යෙන් විනාඩි 20කට වර්ක්අවුට් එක කරන්න කලින් විනාඩි 20කට අනිවාර්යෙන්ම ඔය ප්‍රී වර්ක්අවුට් එක ගන්න ඕනේ.
බට් මම පුරුදු වෙලා ඉන්නවා වර්කවුට් එක මම දැන් වෝම් අප් එකකට යන්නත් මට සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර යනවා. ඉතින් මම විනාඩි 10ක් 15ක් ඇතුළත තමයි මම මගේ ප්‍රී වර්කවුට් එක ගන්නෙ. ඉතින් එතකොට මට වර්කවුට් එක පුරාවටම හොඳ එනර්ජි එකකින් මට මේ ප්‍රී වර්කවුට් එක රැඳිලා තියෙනවා මම හිතන විදියට. ඉතින් ඒ හින්දා ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම ඔය ප්‍රී වර්කවුට් එක ගද්දි ස්කූප් එක ඔයගේ එක ස්කූප් එක දාගෙන ප්‍රී වර්කවුට් එක ගන්න එපා. මොකද මම දැකලා තියෙනවා ඒකට හොඳ බෙනිෆිට්ස් නැහැ. බට් මට ඇත්තටම දැන් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ හින්දා තමයි මම මේක ගන්නෙ. මොකද මේ මට මගේ ෂේකර්ස් මට තියෙන බඩු අනම්මනම් ඔක්කොම මට වර්ක් කරන්න යද්දී ජිම් එකට හැමදේම අරගෙන යන්න බෑ. ඉතින් ඒ හින්දා මම ඊසි විදිය පාවිච්චි කරනවා. ඉතින් දැන් අපි අපේ ප්‍රී වර්කවුට් එක. Hi guys, welcome and welcome back to my YouTube channel. හරියටම මාස 4කට පස්සේ තමයි මම මේ vlog එක voice කරන්නේ. ඉතින් මං හිතනවා මගේ ආදරණීය යාළුවෝ ටික ගොඩාක් හොඳින් ඇති කියලා. ගොඩක් දෙනෙක් මාත් එක්ක තරහ වෙලත් ඇති. මගේ channel එක වලට අමතක වෙලත් ඇති. ඉතින් අනේ මට සමා වෙන්න. මොකද මට ඇත්තටම වීඩියෝ එකක් අරගෙන ඉන්න බැරි වුණා. මම vlogs කරලා තිබ්බට මට ඇත්තටම voice over එක කරන්න වෙලාවක් හම්බුනේම නැහැ. ඉතින් මං හිතනවා මගේ යාළුවෝ ටික මාත් එක්ක තරහ නැතුව ඇති කියලා. ඉතින් එහෙනම් අපි workout එකේදී ඔයාලට කියන්න ගොඩාක් දේවල් තියෙනවා. මුලින්ම අපි මේ ජිම් බ්ලොග් එක පටන් ගමු. මොකද මම මේ බ්ලොග් එක කරේ මම ලංකාවට යන්නත් කලින්. හරියටම මාස 2කට විතර කලින් කරපු බ්ලොග් එකක් තමයි මේක. මට හිතුණා ගොඩාක් දෙනෙක් මගේ lower body workout බ්ලොග් එක බලපු හින්දා මම දැක්ක කමෙන්ට්ස් වල ගොඩාක් දෙනෙක් මගෙන් upper body එක ගැන අහලා තිබ්බා. ඉතින් මට හිතුණා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර මම මේ බ්ලොග් එකෙන් දෙනවා කියලා. මම මුලින්ම මගේ hair එක පොඩ්ඩක් බැඳ ගන්න ඕනේ. මොකද නැත්තම් I also got my hair done. Ta-da! vlog එකක් කරන හින්දා නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් මම නැවත යලා. Thank you for. You order food? It's good? Okay. Come. අපි වර්කවුට් එක කරන්න යන මසල් එක අනිවාර්යයෙන්ම වර්කවුට් එක කරන්න කලින් ස්ට්‍රෙච් කරගෙන වෝම් අප් කරගන්න ඕනේ. මම ඔයාලට හැමදාම මතක් කරනවා වගේම වර්කවුට් එකක් කරන්න කලින් ඔයාගේ බොඩි එක ස්ට්‍රෙච් කරගන්න එක කොච්චර වැදගත්ද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. මම නම් විනාඩි 5ක් 10ක් කරන් අනිවාර්යෙන් මගේ බොඩි එක මම වර්කවුට් කරන්න යන මසල් එක අනිවාර්යෙන්ම ස්ට්‍රෙච් කරගන්නවා. මොකද බොඩි ස්ට්‍රෙචින් එකකින් ඔයාලට ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. ඔයාගේ මසල් එක ප්‍රෙපෙයාර් කරගන්න ඔයාගේ වර්කවුට් එකට වැදගත්ම දේ තමයි ඔයාගේ මසල් එකේ තියෙන ඉන්ජරි අවම කරනවා. ඉතින් ඔයාලට මම lower body workout එක කරද්දිත් බොඩි ස්ට්‍රෙචින් ගැන කිව්වා. ඉතින් අනිවාර්යෙන්ම ඔයත් වර්කවුට් එකක් කරන්න යද්දී විනාඩි 5ක් 10ක් අරගෙන ඔයාගේ මසල් එක ස්ට්‍රෙච් කරගන්න. මොකද ඒකෙන් ඔයාට ගොඩක් උදව් වෙනවා ඔයාගේ වර්කවුට් එකට. ඉතින් අනිවාර්යෙන්ම ඒක කරන්න. ඒත් එකම තමයි වෝම් අප් එකක් සහ කූල් ඩවුන් කරන එකත් අනිවාර්යෙන්ම වැදගත්. ඉතින් මම ඔයාලට ඒ දෙක ඉතාමත් වැදගත් ඉස්සරහා vlogs වල මම කලින් vlogs වල මම කියලා තියෙනවා. අනිවාර්යෙන්ම ඒක අමතක කරන්න. කොච්චර වර්කවුට් වලට පුරුදු කෙනෙක් වුණත් ජිම් කරන කෙනෙක් වුණත් ඒක ඒ කෙනාට අදාළ වෙන්නේ නැහැ. ඔයා මොන විදිය weights lift කරනවා වුණත් මොන විදිය power lifting කරනවා වුණත් ඔයා අනිවාර්යෙන්ම body එක stretch කරගෙන workout එකට යන්න. ඒක ගොඩාක් වැදගත්. ඔයාලා දන්නවද මම lower body වලට කොච්චර ආසයිද වගේම තමයි මම මගේ shoulder workout එකට ගොඩක් ආසයි. ඉතින් මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ shoulder workout එකක් කොහොමද හරියට කරගන්නේ සහ මගේ shoulder workout routine එක. ඉතින් මේක එක එක සතිවලට වෙනස් වෙනවා. මම හැමදාම එකම workout එක නෙමෙයි කරන්නේ. සමහරක් වෙලාවට මම dumbbells වලින් විතරක් කරනවා. සමහරක් වෙලාවට machines වලින් විතරක් කරනවා. සමහරක් වෙලාවට මම මේ workouts ඔක්කොම mix කරලා කරනවා. සමහරක් වෙලාවට light workouts කරනවා. සමහරක් වෙලාවට heavy workouts කරනවා. මුලින්ම we gonna do shoulder press. මේක light weight එකකින් මම යන්නේ. මොකද මේ මම යන weight එක
ෆලෝ කරන්න කියලා දෙයක් නැහැ. ඔයාට ගන්න ඕන weight එක තමයි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මම weight එක ගන්න කලින් කියන්නම් මේ press එක shoulder press එක කොහොමද කරන්න කියලා. shoulder press එකේ දැන් weight එක ගත්තාන් පස්සේ අපේ back එක curve back එක curve විදියට තියෙන්න ඕනේ. මෙන්න මේ විදියට තමයි back එක තියෙන්න ඕනේ. ඉතින් අපේ පිට හරියටම bench එකේ press කරලා chest up කරලා shoulder එක wide කරලා තමයි මම මේ workout එක කරන්නේ. So shoulder workout එක කරද්දී අපි push කරද්දී පල්ලහැට අපේ weight එක පල්ලහැට අරගෙන යනකොට අපි මේ weight එක control කරන්න ඕනේ. ගොඩක් පහළට යන්න දෙන්නේ නැතුව මේ ගානවත් control කරන්න ඕනේ. I'm gonna do 10. ඉතින් මට හිතුණා මගේ ෂෝල්ඩර් වර්කවුට් එක මම කොහොමද කරන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ගොඩාක් දෙනෙක් මගෙන් අහලා තිබ්බ ප්‍රශ්න වලට ඔයාලට මේ වීඩියෝ එක බලලම ඒ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයි කියලා මං හිතනවා. හැබැයි ඉක්මනටම ඔයාලට Q&A වීඩියෝ එකක් අරගෙනම එනවා. මම මෙතනදී මෙන්ෂන් කරන්න ඕනේ මගේ ෂෝල්ඩර් වර්කවුට් ඩම්බල් එකේ PR එක 16. ඉතින් සමහරක් දවස්වලට මට ඊට වැඩිය කරන්න පුළුවන් හෙල්ප් එකක් තිබ්බොත්. මම මේ වර්කවුට් එක පටන් ගන්නේ ලයිට් වෙයිට් එකකින්. ඉතින් ඔයාලට මට පෙන්වන්න ඕන හින්දා හරියටම කොහොමද වර්කවුට් එක කරන්නේ කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න කොහොමද හරියටම ෂෝල්ඩර් වර්කවුට් එකේ ටෙක්නික් එක යන්නේ කියලා. So second workout we're gonna do single shoulder pressing. One, two, three, 4, 5, 6, 7. Control your hand. 8, 9. මම ෂෝල්ඩර් වර්කවුට් එක කරද්දී මගේ ෆස්ට් වර්කවුට් එක හැටියට ෂෝල්ඩර් ප්‍රෙස් එක කරනවා වගේම සෙකන්ඩ් වර්කවුට් එක හැටියට මම කරන්නේ සිංගල් ෂෝල්ඩර් ප්‍රෙස් එක. මොකද මට මගේ ෂෝල්ඩර් එකට ගොඩක් මේ වර්කවුට් එක වැඩ කරනවා. ඉතින් ඒ හින්දා තමයි මම මගේ weight එක අරගෙන මට කරන්න පුළුවන් weight එක සහ මම මේ වර්කවුට් මම ගහන සෙට් තුනටම මම weight එක වැඩි කරනවා. ඉතින් එතනින් පස්සේ මගේ මසල් එකේ තියෙන growth එක වැඩි වෙනවා. ඉතින් ඒ හින්දා තමයි මම සිංගල් ෂෝල්ඩර් ප්‍රෙස් එක කරන්නේ. ඉතින් මට මගේ රෝටින් එකට මම ඇඩ් කරගත්ත සිංගල් ෂෝල්ඩර් ප්‍රෙස් එක මට ඒක ගොඩක් මගේ මසල් එකට වැඩ කරනවා. ඔයාලට මෙතනදී පොඩි දෙයක් මෙන්ෂන් කරන්න ඕනේ. මේක නිකන් මම හිතන්නේ ෂෝ ඔෆ් එකක්වත් එහෙම නැත්නම් වෙන මුකුත් දෙයක් කියලා හිතන්න එපා. මම හිතනවා මේකෙන් ඔයාලා හොඳ දෙයක් ගනී කියලා. මේ ජිම් එකේ වර්ක් කරන රැට වර්ක් කරන 5-6 දෙනෙක් ඉන්නවා. ඉතින් මට මොකක් හරි දෙයක් يعني සමහර වෙලාවට අපි මහන්සි වෙලා වෙලාවකට මොකක් හරි උදව්වක් ඉල්ලුවම මේ ගොඩක් උදව් කරන මට නිකන් සමීපවතම දෙන්නෙක් ඉන්නවා. ඉතින් මම දැක්කා මම අහම්බෙන් දැක්කා ඒගොල්ලන් මේ කන වෙලාවක මට ඇත්තටම ඒක ගැන හිතන්න ගියාම මම හිතන්නේ මම too kind. ඉතින් ඒ හින්දා මේ මම දැක්කා ඒගොල්ලන් රොටි කනවා. ඉතින් මොකක් හරි කරි එකක් එක්ක. ඉතින් මේ මට ඒක දැකගම මාර විදිහට මේ අවුල් ගියා කියන්නේ මට චුට්ටක් දුක හිතෙනවා. ඉතින් මම එයාට කිව්වා මේ ඊයේ මම ඒක දැක්කේ. ඊයේ මම එයාට ඒක කිව්වා මේ ඔයාලා අද රැට කෑම ගේන්න එපා මේ කියලා. ඉතින් ඒගොල්ලන් දන්නේ නැහැ ඇයි කෑම ගේන්න එපා කියලා. මම කිව්වා අද රැට ඔයාලා කෑම ගේන්න එපා. ඊට පස්සේ මම එයාට කිව්වා ඔයාලට කෑම එකක් අරන් දෙනවා කියලා.
ඉතින් මම ජිම් එකට ආව ගමන්ම ඒ දෙන්නට කිව්වා ඔයාලා දෙන්නට රැට කන්න ඕඩර් කරන්න. ඔයාලා කැමති දෙයක් ඕඩර් කරන්න මම සල්ලි දෙන්නම් කියලා. ඉතින් මට ඇත්තටම කියන්න ඕනේ මොකද මම හිතන්නේ මට ඒ දැනුණ දේ මට හිතනවා ඒ දෙන්නව කැම වේලකකින් හරි සතුටු කරන්න. ඉතින් මම එහෙම දැක්ක නිසාවත් නෙමෙයි මම ටිප් එකක් විදියට මොකද මෙහි ගොඩක් දෙනෙක්ට කැම දෙනවා හරි අඩුයි. ඉතින් ඒ හින්දා ටිප් එකක් විදියට මට පුළුවන් වෙලාවක මම දීලා යනවා. අනන්තවත් මම දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම එයාලා දෙන්නට කිව්වා ඔයාලා දැන් කැම ඕඩර් කරලා මම ඔයාලා දෙන්නට පේ කරන්නම් කියලා. ඉතින් දැන් මං ගාවට ඇවිල්ලා ඒ දෙන්න මට thank you කියලා ගියා. ඉතින් මට ඇත්තටම මට හිතෙන්නේ මේ මට ඒක මාර බ්ලෙසිං එකක් සහ මම හිතන්නේ පොඩි වෙලාවකට හරි කැම වේලකින් මං කව හරි සතුටු කරා කියලා ෆීලිං එකක් මට දැනෙනවා. ඉතින් මට හිතෙනවා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. වර්කවුට් එක කරන ගමන් මම ඔයාලට කියන්නම් මම ඇයි vlogs අප්ලෝඩ් කරන්න පරක්කු වුණේ කියලා. මම ජුලයි මාසේ ලංකාවට ගියා. ඉතින් වැකේෂන් එකක් විදියට ලංකාවට ගිහිල්ලා ඉතින් මම මේ වැඩවලත් බිසි වුණා. මට ඒ හින්දා ඔයාලට vlogs අරගෙන එන්න බැරි වුණා. ඊට පස්සේ හරියට මාසයක් මම ලංකාවේ ඉඳලා ආයෙමත් ඩුබායි ආවා. ඉතින් මං චුට්ටක් සෙටල් වෙලා ආයෙමත් back to work ඒ හැමදේම පටන් අරගෙන තමයි මං හිතේ ඔයාලට මේ vlogs අප්ලෝඩ් කරනවා කියලා. ඉතින් මට ඔයාලට අප්ලෝඩ් කරන්න vlogs ගොඩාක් තියෙනවා. මං හිතනවා ඔයාලා මාත් එක්ක තරහ නැතුව ඇති කියලා. ඔයාලා දැනටමත් දන්නවා මං ඩුබායි වල ෆුල් ටයිම් ජොබ් එකක් කරන ගමන් තමයි ඔයාලට මේ vlogs අරගෙන ඉන්නේ මට පුළුවන් වෙලාවට. ඉතින් මගේ යාළුවෝ ටික මාත් එක්ක තරහ වෙන්න එපා. ඉතින් මගේ channel එකත් එක්ක ආදරෙන් බැඳිලා ඉන්න. මම ඔයාලට ලස්සන vlogs සහ වැඩියෙන්ම මගේ ජිම් වර්කවුට්ස් කොහොමද වෙන්නේ මගේ ෆිට්නස් ජර්නි එක මම ඔයාලත් එක්ක ආදරෙන් බෙදා ගන්නවා. ඉතින් පහුගිය දවස් ටිකේ ලංකාවේ කරපු වීඩියෝස් vlogs ගොඩක් මම ෂෝට් වීඩියෝ හරහා TikTok හරහා එහෙම නැත්නම් මගේ Instagram එක හරහා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඔයාලා දැනටමත් මගේ TikTok එක follow කරන්නේ නැත්නම් එහෙම නැත්නම් Instagram එක එහෙම නැත්නම් Facebook එක follow කරන්නේ නැත්නම් දැම්ම යන්න ගිහිල්ලා මාව ඇඩ් කරගන්න. රිෂ්නි වැන්ඩොට් කියලා තමයි මගේ හැම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකම මගේ accounts තියෙන්නේ. ඉතින් ඔයාලා දැම්ම මාව follow කරලා තියාගන්න. මේ තියෙන්නේ මං කරන ඊළඟ workout එක. මේක තමයි ආනල් ප්‍රෙස් එක. මම මේ workout එකේ මට කරන්න පුළුවන් ලවම weight එක අරගෙන තමයි මම ඊළඟට කරන workouts sets තුනටම මම weight එක increase කරන්නේ. සාමාන්‍යයෙන් මම 6 dumbbell 6 එකෙන් පටන් අරගන්නවා. ඊට පස්සේ 8 ඊට පස්සේ 10 එකෙන් තමයි මම මගේ workout එක මගේ ඒ වෙලාවට තියෙන energy එක strength එක අනුව තමයි මම ඒ විදිහට changes වෙන්නේ. ඉතින් ඔයත් workouts වලට මුල් කෙනෙක් නම් අලුත් කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම තියෙන අඩුම weight එකෙන් පටන් ගන්න. මොකද ඔයාලට ගොඩාක් injure වෙන්න පුළුවන්. හැමදේම එකපාර ඉක්මනට යනවට වඩා ස්ටෙප් එකකින් ස්ටෙප් එක එහෙමත් නැත්නම් වීක් එකකින් වීක් එකට එහෙම ඔයාගේ weight එක increase කරන්න ඔයාට උඩරිම ඔයාගේ strength එක එහෙමත් නැත්නම් ඔයාගේ energy එකට අනුව ඔයාගේ strength එක ඔයාගේ target එකට යන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් මේ තියෙන්නේ මගේ අනිත් workout එක. මේක shoulder press එක. මම මේක බාර් එකෙන් කරන්නේ මොකද මට ඒ වෙලාවේ මැෂින් එක ඇත්තටම ගන්න වෙලාවක් තිබ්බේ නැහැ. මොකද මැෂින්ස් මාර බිසි. මං කියවනේ ඉතින් සමහරක් වෙලාවට ඔයාට ෆ්ලෙක්සිබල් වෙන්න වෙනවා. ඔයාට ඒ වර්කවුට් එක කරන්නම උවමනාවක් තියෙනවා නම් ඔයාට ඒකෙන් වෙනම වර්කවුට් එකක් කරන්නත් පුළුවන්. ඉතින් මේ හින්දා මම බාර් එක යූස් කරා මට මගේ ෂෝල්ඩර් ප්‍රෙස් එක කරගන්න. මැෂින් එකෙන් තමයි කරගන්න ඕන වෙලා තිබ්බේ. මට ඇත්තටම මැෂින් එකේ වෙලාව ගන්න විදියක් තිබ්බේ නැහැ. ඉතින් මේ වර්කවුට් එකත් මම තියෙන ලවම weight එකෙන් පටන් අරන් ඊළඟ sets තුනට මට කරන්න පුළුවන් උපරිම වෙනකම මම ගියා. ඉතින් sets තුනයි මම සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් ඒ තුන හොඳටම ඇති. ඔයාගේ shoulder workout එකට. ඉතින් මම සාමාන්‍ය workouts 6ක් 7ක් විතර කරනවා. හැම workout එකටම මම sets 3 ගානේ කරනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාට ඒ වෙලාවේ තියෙන එනර්ජි එක සහ ඔයාට කරන්න පුළුවන් weight එක විතරක් කරන්න. මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ මේ ජර්නි එක මම හරි ඉක්මනට ආපු ජර්නි එකක් නෙමෙයි. මම වර්කවුට් කරන්න පටන් ගන්නේ 2019 ඉඳන් මම ඩුබායි වලට ආවම. ඉතින්
මං 2019 ඉඳලා මං අද වෙනකම් වර්කවුට්ස් කරනවා. මං ඒ දවස්වල ගොඩාක් කෙට්ටුයි. හැබැයි මම ඩුබයි ආවත් හරි මම එක කෑම try කරලා මම එකපාරට මහත් වෙන්න ගත්තා. ඉතින් ඒ හින්දා මට හිතුණා මගේ weight එක control කරන්න අනිවාර්යයෙන්ම gym එකකට යන්න ඕන සහ ලස්සන figure එකක් maintain කරන්න තමයි මගේ dream එක වෙලා තිබ්බේ. ඉතින් මේ journey එක මම අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි. ගොඩක් මහන්සියෙන් කැපවීමෙන් වැයවීමෙන් ගොඩාක් දරාගැනීම එක තමයි මම මේ ගමන ආවේ. ඉතින් ඇත්තම කියනවා නම් හැමදාම මම එකම තැන හිටියේ නැහැ. මම දවසින් දවස හැම අවුරුද්දෙම මට ඕනුනේ ඊළඟ අවුරුද්දට වඩා මම මේ අවුරුද්දේ මගේ උපරිම කරන්න. ඉතින් ඔයත් ෆිට්නස් ගෝල් එකකට ඩ්‍රීම් කරන කෙනෙක් නම් ඔයත් දැම්ම පටන් ගන්න, හෙට වෙනකන් ඉන්න එපා. සහ ගොඩාක් ඉවසීමෙන් ඔයාගේ උපරිම කරන්න. ඉතින් මම නම් කියන්නේ මේක ඇත්තටම ලස්සන ජර්නි එකක්. මොකද මේක වර්කවුට් එකකින් වර්කවුට් එකකට සීමා වෙනවා විතරක් නෙමේ. මොකද මේක ඔයාට ඔයාගේ ලයිෆ් එකේ තියෙන ඩිසිප්ලින් සහ ඔයාගේ කැපවීම, එහෙමත් නැත්නම් ඔයාගේ තියෙන ඉවසීම, මේ හැමදේම ඒ වගේම තමයි ගොඩක් quality එක, ඔයාගේ ලයිෆ් එකේ තියෙන quality එක, ඒ වගේම තමයි ලයිෆ් ස්ටයිල් එක කොහොමද බැලන්ස් කරන්නේ, ඔයා කොච්චර විදියට ඔයාගේ ජීවිතයට කියනවා මේක part of your life නේ. ඉතින් මේවා කොච්චර කැපවීමෙන් කරනවද, ඔයා කොහොමද ඔයාගේ life එක balance කරගන්නේ කියලා ගොඩාක් දේවල් ඔයාට උදව් වෙනවා මේ fitness journey එක ඇතුළේ. ඉතින් ගොඩක් දිනකට කියන්න පුළුවන් මම gym එකට යන්නේ ආමට ලස්සනට මගේ මේ මසල් එක හදාගන්න, මගේ මේ ඇඟ හදාගන්න කියලා නැහැ. මොකද fitness journey එකක් ගොඩක් important වෙනවා. මොකද ඔයාට ඒක බැලුවම කියන්න බෑ. හැබැයි ඔයා ඒක එක්ස්පීරියන්ස් කරද්දි තමයි ඔයා ඒ ලයිෆ් එකේ ඇතුලේ ඔයා විඳින විදිය තමයි ගොඩක්ම වැදගත්. ඩිසිප්ලින් කියන එක අනිවාර්යයි. ඒ වගේම තමයි ඔයාගේ මයින්ඩ් එක ගොඩක් ස්ට්‍රෝං කරනවා මේ ෆිට්නස් ජර්නි එක ඇතුළත. ඉතින් මම නම් මගේ මේ ගෙවුන අවුරුදු ගාන පුරාවටම ලයිෆ් එකේ බැලන්ස් එක හදාගත්තා නම් හදාගත්තේ මට මේ ෆිට්නස් කියන දේ ගොඩක් උදව් වෙනවා. අපිට අපේ ජීවිතේ එන ඕනම ප්‍රශ්නයක් සහ සතුට දුක දරා ගැනීම මේ හැම දෙයකටම ෆිට්නස් එක ගොඩාක් උදව් වෙනවා. ඒ විතරක් නෙමේ ඔයාගේ ලයිෆ් එකේ තියෙන බැලන්ස් එක, එහෙමත් නැත්නම් අපි හිතමුකෝ ඔයා ගොඩක් කම්මැලි කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ෆිට්නස් කරන්න ගත්තොත් එහෙම ඔයාගේ මයින්ඩ් සෙට් එක වෙනමම මයින්ඩ් සෙට් එකකට අරගෙන යනවා. ඉතින් ෆිට්නස් කියන දේ ඔයාගේ බොඩි එක ගෝල් එකකට ගෙනියනවා විතරක් නෙමේ ඔයාගේ ජීවිතේ ගොඩක් වෙනස් කරන හැරවුම් ලක්ෂයක් වෙනවා. ඉතින් ඔයා අදත් ෆිට්නස් කරන්න පටන් ගත්ත නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා ඒ වෙනසට ඉඩ දීලා බලන්න. ඔයාට ලස්සන වෙනසක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම තව වර්කවුට්ස් 3ක් කරා මේ වීඩියෝ එකේ. මම ඒ වර්කවුට්ස් වල නම් මොනවද කියලා ස්ක්‍රීන් එකේ දාන්නම්. අනිවාර්යයෙන්ම ඔයාලා බලලා ඒක කරන්න. ඒත් එකම තමයි ඊට පස්සේ මම මගේ ෂෝල්ඩර් වර්කවුට් එක ඉවරයි. මම ආවා මගේ ඇබ්ස් වර්කවුට් එක කරන්න. මම සාමාන්‍යයෙන් අපර් බොඩි එහෙමත් නැත්නම් මගේ ඇබ්ස් වර්කවුට් එක කරන දවසට මම ෆුල් ඇබ්ස් යනවා. අපර් බොඩි කරන දවසට මම අනිවාර්යයෙන්ම 30 minutes වත් මගේ ඇබ්ස් වර්කවුට් එක කරනවා. මොකද මට අපර් බොඩි වර්කවුට්ස් දවස් 3ක් තියෙනවා. ඒ දවස් 3 ඇතුළත මගේ ෆුල් ඇබ්ස් වර්කවුට් දවසක් තියෙනවා. මොකද මම ලව බොඩි දවස්වලට මම ඇබ්ස් කරන්නේ නැහැ. මොකද මම උපරිම ලව බොඩි වලට ගොඩක් මහන්සි වෙන හින්දා මට ඇත්තට ඇබ්ස් කරන්න වෙලාවක් නැහැ. ඉතින් මම අපර් බොඩි කරද්දි තමයි විනාඩි 30ක් මගේ වර්කවුට් එක ඉවරලා මම අරගෙන මම මේ විදිහට මගේ ඇබ්ස් වර්කවුට් එක කරන්නේ. මේ මම කරන්නේ ප්ලෑන්ක් එක. ඒ වගේම තමයි රෂියන් ට්විස්ට්, ඒ වගේම තමයි ක්‍රන්චස්, ඔය වගේ දේවල් මම අන්තිම විනාඩි 30 ඇතුළත කරනවා. එක දවස්වලට එක විදිහ ඇබ්ස් වර්කවුට්ස් තමයි මට කරන්න වෙන්නේ. මොකද මම ඇබ්ස් ෆෝකස් කරන දවසට අනිවාර්යයෙන්ම මම ප්‍රොපර් ඇබ්ස් වර්කවුට් එක යනවා. මේ වගේ වෙලාවට මට මගේ ඔළුවට එන දේ මම කරනවා මගේ වෙලාවත් එක්ක. ඉතින් මගේ ලව බොඩි වර්කවුට් එකේ ගොඩක් කමෙන්ට්ස් වල, ඒ වගේම තමයි මගේ ෂෝට් වීඩියෝස් වල ගොඩක් කමෙන්ට්ස් වල අහලා තියෙනවා අපර් බොඩි එක ගැන. ඉතින් මම ඒ ප්‍රශ්න ඔක්කොම ටික අරගෙන මම හිතුවා Q&A vlog එකක් අරගෙන ඉන්න. මොකද මේක මම ලයිව් කරන දෙයක් නෙමේ. මම කිසිම කෙනෙක්ට ලයිව් උගන්වන්නේ නැහැ. සමහරක් වෙලාවට මම TikTok එකේ ලයිව් එක ගියාන් පස්සේ මට ගොඩක් දෙනෙක් මගෙන් ප්‍රශ්න අහුවා. මම එයාලට ඒ වෙලාවට කියලා දෙනවා. මොකද මම ලයිව්
වොච් කරන්නේ නැහැ කිසිම ප්ලට්ෆෝර්ම් එකක. ඉතින් මේ මගේ හොනස්ට් වර්කවුට් රෝටින් එක තමයි මම ජෙනුයින්ලි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඔයාලට දන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ මගෙන් අහන්න. මම ඔයාලා හැමෝටම රිප්ලයි කරනවා සහ ඔයාලට ප්‍රයිවට් මොනවා හරි මගෙන් දෙයක් අහන්න තියෙනවා නම් මගේ සෝෂල් මීඩියා වලට මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාලා අහන්න. Instagram හෝ Facebook හෝ TikTok හෝ ඕනම එකකට මැසේජ් එකක් දාන්න. දාලා අහන්න මම මේ හැම දෙයකටම ඔයාලට රිප්ලයි කරනවා. ඉතින් ඔයාලට Q&A blog එක මගෙන් ඕනේ නම් ඒවට මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා මේ blog එක පල්ලෙහෙන් දාන්න. මම ඔයාලට අනිවාර්යයෙන්ම Q&A blog එකක් අරගෙන එනවා. ඉතින් මම හිතුවා දැන් මෙතනින් පස්සේ ඔයාලට මම දිගටම vlogs අරගෙන එන්න මට ටික දවසක් දෙන්න. මම කරපු vlogs ඔයාලට අප්ලෝඩ් කරන්න. මම දිගටම gym vlogs ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා මගෙන් අහන්න. මම ඔයාලත් එක්ක මගේ හොනස්ට් එක්ස්පීරියන්ස් එක සහ මගේ නොලෙජ් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ෂෝල්ඩර් වර්කවුට් එක ඉවරනායින් පස්සේ මම ඇබ්ස් වර්කවුට් එක කරේ. ඉස්සරහට මම ඔයාලට කරලා තියෙන ලස්සන බ්ලොග්ස් අරගෙන එන්න. ඔයාලත් මම වගේම මේ විදිහට ලස්සනට හෙල්දි ලයිෆ්ස්ටයිල් එකක්, හෙල්දි ෆිගර් එකක් මේන්ටේන් කරගෙන යන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අදම පටන් ගන්න. මෙන්න මේ විදිහට තමයි මම මගේ ෂෝල්ඩර් වර්කවුට් එකෙන් පස්සේ ඇබ්ස් වර්කවුට් එක කරගත්තේ. ඉතින් මම ඔයාලට මතක් කරන්න ඕනේ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා මට support එකක් දෙන්න. අනිවාර්යයෙන්ම කවුරු හරි මගේ TikTok එක follow කරලා නැත්නම් follow කරන්න. ඉතින් මෙතනින් එහාට මම දිගටම ඔයාලට vlogs අරගෙන එන්නම්. ඔයාලා කැමතිම vlogs මොනවාද කියලාත් මේ vlog එක පල්ලෙහෙන් දාන්න. ඔයාලා දිගටම කැමතිද මම gym vlogs අරගෙන එනවට, lifestyle vlogs අරගෙන එනවට මොනවටද ඔයාලා වැඩියෙන්ම කැමති කියලා මට පහලින් comment එකක් දාන්න. ඉතින් අද වෙනකන් මගේ channel එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you මට මේ දෙන support එකට. මොකද මම genuinely මගේ experience එක සහ මගේ life එකේ මම ගෙවන මේ journey එක තමයි ඔයාලත් එක්ක මේ share කරගන්නේ. මෙන්න මේ විදිහට තමයි මගේ workout එක ඉවරුනේ. ඉතින් මාර මහන්සි. මට මාර මහන්සි. ඉතින් මං හිතනවා ඔයාලා මේ vlog එක මේ වෙනකම් බලුවා නම් vlog එක enjoy කරන්න ඇති කියලා. ඉතින් shoulder workout එකක් කොහොමද හරියට කරගන්නේ කියලා මම ඔයාලට පෙන්නවා. ඉතින් මේක dumbbell workout එකක් විතරයි. තව ගොඩක් variations තියෙනවා. ගොඩක් workouts තියෙනවා. ඉතින් මම ඉස්සරහට ඔයාලට ඒව අරගෙන එන්නම්. ඉතින් පහසුවෙන් කරගන්න කොහොමද කියලා තමයි මේ vlog එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරන්න ඇති කියලා. enjoy කරා නම් පහලින් comment එකක් දාන්න. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මට support එකක් දෙන්න. ඔයාලා මේ vlog එක මේ වෙනකම් බැලුවා නම් thank you so much. ඔයාලා මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධව පහලින් comment එකක් දාන්න. ඉතින් thank you guys for watching. මම ඔයාලව ඊළඟ vlog එකේදී හම්බෙන්න. Bye. මගේ vlog එක මෙතනින් ඉවරයි. ඉතින් vlog එක දිගටම බලාගෙන හිටපු ඔයාලා හැමෝටම thank you so much. මම ඔයාලව ආයෙත් අලුත් vlog එකේදී හම්බෙන්නම්. Bye.